අද අපි කතා කරන්න සූදානම් වෙනවා පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මුහුණ දීමට නියමිත තවත් ලෙඩක් ගැන. මොකද්ද මේ ලෙඩේ? ඒ පිළිබඳ තොරතුරු අපි මේ වීඩියෝවට ගිහිල්ලා කතා කරමු. මාතර W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය දහවනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමට තීන්දුව කළා. මෙසේ ඇපමත මුදා හැරීමෙන් පස්සේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරයා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළා. එම ඉල්ලීම තුළින් නීතිඥවරයා සඳහන් කර සිටියා තම සේවාදායකයාට අධිකරණ භූමිය හරහා විශේෂ ආරක්ෂාවක් සහිතව ගමන් කිරීමට අවසර දෙන්න කියලා. එහෙත් එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා දැඩි විරෝධය පළ කළා. දිලිප පීරිස් මහතා සඳහන් කළ කාරණය තමයි සෙසු සැකකරුවන් මේ අධිකරණ භූමියෙන් පිටව යන්නේ කොයි ආකාරයටද ඒ ආකාරයෙන්ම දේශබන්දු තෙන්නකෝන් පිටත්ව යා යුතු බව. ඉදිරිපත් වෙච්ච කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාට පස්සේ දේශබන්දු තෙන්නකෝන් මහතා සුදු පැහැති BMW වර්ගයේ මෝටර් රථයක් අධිකරණ භූමියට ගෙනවාගෙන ඉන් පිටව ගිය බව කවුරුත් නිරීක්ෂණය කළා. ඒ බව තහවුරු කරන රූපවාහිනී දර්ශනද ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කරන. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අධිකරණ නියෝගය නොසලකා හැරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතාට අද දින අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කිරීමටත් නියම කළා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළා. දිලිප පීරිස් මහතා සඳහන් කර සිටියේ මෙම සැකකරුට ඇප ලබා දීමෙන් පසුව ඔහුට අධිකරණයෙන් පිටව යාමට විශේෂ අවස්ථාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබියදී ඔහු එම නියෝග නොසලකා හරිමින් කටයුතු කර තිබෙන බව. මෙය බරපතල ලෙස අධිකරණයට කළ අපහාසයක් බවත් මේ සම්බන්ධයෙන් 2024 අංක 8 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීමේ පනත යටතේ පියවර ගන්නා ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටි තම සේවාදායකයා චේතනාන්විතව කිසිදු අපහාසයක් අධිකරණයට සිදු කර නොමැති බවත් ඔහු මුදාහැදු ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මාතර මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මේ තුලින් දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති ආකාරය පෙනී යන බවයි. කෙසේ වෙතත් මෙය ඉතා බරපතල කරුණක් බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළා. එම නිසා මේ සම්බන්ධයෙන් තමන්ට තීරණයක් ගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම ඒ කියන්නේ මෙම අධිකරණයට අපහාස කිරීමේ ඉල්ලීම අභියාචනාධිකරණයේ හමුවේ ඉදිරිපත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නා. ඉතින් මේ ආකාරයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව නඩුවක් ගොනු කරනවාද නැද්ද යන්න තීන්දුව කළ යුත්තේ නීතිපතිවරයා. ඉතින් නීතිපතිවරයා ඒ ආකාරයෙන් නඩුවක් ගොනු කරන්න තීන්දුව කළොත් ඒ තොරතුරක් අපි ඔබට වාර්තා කරනවා. ඉතින් මේ වගේ තොරතුරු දැන ගැනීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලතම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැති.